පුරාණ ලංකාවේ බලවත් රජවරු දෙදෙනෙක් වෙනම රාජධානි පාලනය කළහා. අනුරාධපුරයේ එලාර රජු සහ රුහුණෙන් නැගී දුටුගැමුණු කුමරු. රටපුරා නොසන්සුන්තා පැතිර යන විට දුටුගැමුණු කුමරු ලංකාව එකම සාධාරණ පාලනයක් යටතේ එක්සේසත් කිරීමට ප්‍රතිඥා දුන්නිය. එලාර රජු අනුරාධපුරය සාධාරණත්වයෙන් හා දැඩි විනයකින් යුතුව පාලනය කළ අතර සිය ජනිතාවගේ ගෞරවය දිනාගත්තේය. දුටුගැමුණුගේ හමුදාව පූජනීය නගරය යළි යත්පත් කර ගැනීමේ අරමුණින් උතුර බලා ගමන් කළේය. සටන නොවැළැක්විය හැකි බව දැන සිටි එලාර රජු තම පක්ෂපාතී රණශූරයන් එක්රැස් කළේය. රජවරු දෙදෙනාගේ හමුදා යුදපිටියේදී එකිනෙකා හා ගැටුණු අතර ඔවුන් යටතේ පොළව කම්පා විය. අවසානයේදී මහා පාලකයන් දෙදෙනා රාජධානියේ ඉරණම තීරණය කරන ද්වන්ද සටනක් සඳහා මුහුණට මුහුණ හමු විය. දැඩි ද්වන්ද සටනින් පසු දුටුගැමුණු කුමරු උතුම් රජකුට සුදුසු අවමංගල්‍යයක් පවත්වා එලාර රජුට ගෞරව දැක්වීය. ගෞරවයෙන් හා දයාවෙන් යුතුව දුටුගැමුණු කුමරු ලංකාවේ එක්සෙසත් කළ රජු බවට පත්විය.